පස්සේ ඔබට ඇහෙනවද මං කියන එක? 3 2 1 go. ට්‍රැවල් ඉත්තව ඇවිල්ලා තියෙන්නේ කාඩිෆ් වලට. කාඩිෆ් කියලා කියන්නේ ට්‍රැවල් ඉත්තව පටන් ගත්ත තැන UK වල. UK වල ලංකාවේ තමයි ආරම්භය. හැබැයි මේ UK වල තමයි UK වල ආරම්භය කාඩිෆ්. ඒක පොඩ පැටලෙනවා සීන් එක. වර්ණ ගන්න. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කවදාවත් අපි UK වල vlogs කරද්දි කාඩිෆ් වලට ඇවිල්ලා vlog කරලා තියෙනවා. හැබැයි කාඩිෆ් වල vlog එකක් අපි කවදාවත් කරලා නැහැ. ෆුල් vlog එකක් කරේ නැහැ. කරලා නැහැ. ඉතින් මේ ඒකට හේතුව මන් දන්නේ නැහැ. ඔබ දන්නද හේතුව? නෑ අපි අද හොයාගමු. අපි අද ඒක හොයාගමු මේ වීඩියෝ එකෙන්. ඉතින් අවුරුදු ගානකට පස්සේ මම බර්මින්ගම් ඉඳන් කාඩිෆ් වලට ආවා. ෆුල් අර ගමේ අප් වයිබ් එක ඇවිල්ලා තියෙන්නේ. උඹ එහෙම නෑනේ උඹ. මම දැන් ගමේනේ මචං ඉන්නේ. පදිංචිලා මෙහි මහගෙවල් මෙහෙද එහෙද කියලා හොයාගන්න පෙරලා තියෙන්නේ. අතරම වෙලා එහෙ කියන්නේ කොහෙද කියලා දන්නේ නැහැ කට්ටිය. කට්ටිය දන්නේ නැච්චෝ. වැඩි දුර හිතන්න ඕන අපි යන ගම මේ විස්තර කතා කරමු. ඉතින් අද ට්‍රැවල් ඉත්තාව යන්නේ කාඩිෆ් වල. අපි යන්නේ. ඉතින් කාඩිෆ් කියලා කියන්නේ වේල්ස් වල අගනුවර කැපිටල් එක. හැබැයි කැපිටල් එක කියලා කිව්වට කාඩිෆ් වල මේ පොපුලේෂන් එක ගත්තට පස්සේ ලක්ෂ 3.5ක් වගේ ජනගහනය. 3.5යි. 3.5යි. වා කොහෙන්ද මේ දත්ත ගන්න? දත්ත මේ විශ්වාසනීය දත්ත නේද? විශ්වාසනීය දත්ත මහ බැංකුවෙන් ගත්තා. ඉතින් මේ ලක්ෂ 3.5ක් වගේ තමයි පොපුලේෂන් එක ඉන්නේ. තව දෙයක් තමයි කාඩිෆ් ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ. මෙහි තියෙන කාසල් එක තියෙනවා. කාඩිෆ් කාසල් එක. ඒ වගේම වික්ටෝරියන් ආකේඩ්ස් තියෙනවා. තව දෙයක් තමයි සුදීර මේ ඔබ නම් ඒක එක්ස්පීරියන්ස් කරනවා ඇති. මෙහි රග්බි කල්චර් එක. මචං ඒ කියන්නේ ඔව්. ඒ කියන්නේ දැන් ඉංග්ලන්ඩ් ෆුට්බෝල් සීන් එක තියෙනවා වගේ මෙහි මචං මාර්ජේ රග්බි වලට දැන් ඔය සික්ස් නේෂන් දවස්වල කොහොමද තියෙනවා. ඒකත් එක්ක මේ මුන් පොඩ්ඩක් මොකද මේ පිස්සුව තියෙනවා අපේ ක්‍රිකට් වගේ මුගේ. ක්‍රිකට් වගේ සීන් එක විතර මොකද මමත් මේ මෙතන රෙස්ටුරන්ට් එකේ පාර්ට් ටයිම් කරද්දි මේ රග්බි මැචස් තියෙන දවස්වල පාටම් බිසි ෆුල් බිසි එක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ෆ්‍රන්ට් එකේ හිටියත් KB හිටියත් චෙෆ් කෙනෙක් වෙලා වැඩ කරා මොලේ කරවෙලා ගෙදර යන්න. ඒක මේක හොඳයි ඉතින් ඒක වාසියක් තියෙන ඇත්තට. මේ වැඩ කරන කට්ටිය මේක බලනවා නම් කාඩිෆ් වල රෙස්ටුරන්ට් වල වැඩ කරන කොල්ලෝ ඉන්නවනම් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ටිප්ස් පැත්තෙන් වාසි මචං ඒ දවසට. මේ මැචස් තියෙන දවස්වලට කොහොමද කියලා කාඩිෆ් සිටි එක. ඉතින් ඒ විතරක් නෙවෙයි පොඩ හැපනින් සිටි එකක්. මොකද ගොඩක් මේ යුනිවර්සිටිස් තියෙනවා. ඔබ්වියස්ලි සවුත් වේල්ස් University of South Wales. ඉතින් අපි ආවෙත් University of South Wales. යුනි එකේ මෙහෙම ප්‍රශ්නේ උනේ. දැන් අපි ඉන්න කාලේ මේ යුනි එකට ගොඩක් මේ ළමයින්ට එන්න පුළුවන් වුණා. මොකද මේ පේමන්ට් මෙතඩ් එකක් තිබ්බා. ලේසි පේමන්ට් මෙතඩ් එකක්. හැබැයි ෆුල් කෝස් ෆී එක ගෙවන්න කියලා රූල්ස් වෙනස් කරා USW. ඉතින් ඒක හින්දා ගොඩක් USW වලට දාන්න හිටපු ළමයි වෙන වෙන යුනිවර්සිටි වලට ගියා. ගොඩක් ඔය මැන්චෙස්ටර්, බර්මින්ගම්, ඊට පස්සේ ආයෙ ප්‍රසාද් නැහැ නොටින්ගම් ට්‍රේන්, ඊට පස්සේ බ්‍රිස්ටලුත් ගියා සෙට් එකක්. ඉතින් මේ ඔන්න කතන්දර හින්දා අපේ ට්‍රැවල් ඉත්තෑව බලපු මල්ලිලා නංගිලා මල්ලිලා පොඩ්ඩක් කාඩිෆ් වලට එන්නේ නැතුව වේල්ස් වලට එන්නේ නැතුව මේ UK වල වෙන වෙන පළාත් වලට ගියා. ඉතින් ඔයත් එහෙම වෙන පළාත් වලට ගිය ස්ටුඩන්ට් කෙනෙක් නම් අපේ වීඩියෝස් බලපු පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. මේ කල්චර් එකයි හැපනින් සීන් එක ගැන පොඩ්ඩක් කියන්න සුදුසුද? මොකද මේ ලෝකල් නේ. ඒ කියන්නේ මේ ලෝකල් කියන්නේ පාටි සීන් මම ඇත්තටම සාමාන්‍ය වුණා වීකෙන්ඩ් එක වැඩ කරන්නේ. ඒක සැටර්ඩේස් එහෙම වැඩ කරලා යද්දි ආයෙ ඉතින් රෑ යද්දි ෆුල්ම හැපනින් මචං සිටි එක සෙන්ට්‍රල්. ඒ කියන්නේ මේ අර උඹ කිව්වත් වගේ අර මේ කවුන්සිල් එකෙන් නගර සභාවෙන් දාලා නේ තියෙන ඇවිදින්න කට්ටිය දාලා තියෙනවා මචං ඒ වෙලාවට මේගොල්ලෝ ඒ කියන්නේ හැපනින් කියලා පෙන්නන්න මං හිතන්නේ. අපි මෙහෙම ඇත්තක්ද ඔයාලට මේ කැමරා කාචයට අපිට අල්ලගන්න පුළුවන් කට්ටිය නෙමෙයි මේ කාටවත් මේ පාරේ යන්න එක නෙමෙයි. මේ ඇත්තටම මම සෝෂල් මීඩියා එකේ දැක්ක මචං අර يعني පාටි සිටිස් වල මේ කාඩිෆ් තියෙන ඇත්තටමයි. බර්මින්ගම් වලත් අපි ඔය නයිට් අවුට් එකේ යද්දි මේ ගොඩක් මේ වේල්ස් කට්ටිය ඇවිල්ලා එයාලත් පොඩ්ඩක් කතා කරා මේ කාඩිෆ් නයිට් අවුට් යන හොඳ ප්ලේස් එකක්, සේෆ් ප්ලේස් එකක් කියලා ගොඩක් කට්ටිය කියනවා. ඒ විතරක් නෙමෙයි මේ තව දෙයක් තමයි මම නෝට් කරපු දෙයක්. ඉතින් මම ඉන්නේ බර්මින්ගම්. හැබැයි මේ පොඩ්ඩක් අර මේ ක්ලීන් පැත්තේ මේ ලස්සනයි සිටි එක මේ කියන්නේ ඔයාලා කොහොමද මේක පවිත්‍රභාවය රැකගෙන තියෙන්නේ? ඒ කියන්නේ මචං අපිට මේ නෝ උදේට පොඩි දෙයක් වෙනවා කවුන්සිල් එකේ හැමදාම උදේට කරන්න ඕනේ වැඩ මචං තියෙනවා. ඒ කියන්නේ මේ රූටින් එකක් වගේ තියෙනවා. රූටින් එකක් තියෙනවා මචං අපි කොහොමද මේ නගරේ රැකගන්නේ කොහොමද කියලා අපිට එහෙම එකක් තියෙනවා. හරි ඉතින් මේ අපි හයි ස්ට්‍රීට් එකේ පොඩ්ඩක් කෙලින් යන ගමන් ඉන්නේ කාසල් එක පැත්තට. ඉතින් ඔන්න ඔක දැන් කාඩිෆ් සිටි එකේ
මචන් සිද්ධිය මේ නේ. මචන් මේ මකර ඉන්නේ නේ මේ මේ මකර අපි වේල්සල. කැමරා කාචර අල්ලගමු පොඩ්ඩක්. මකර පේනවද? මේ මකර කතාව අපි අනේ ඉස්සරහට මේ ඔව්, තව ඉස්සරහට යනගම යනගම කතා කතා කරමු නේද? ඔය මකරත් එක්ක අපි අර පොඩි සම්බන්ධයක් තියෙන මකරුත් එක්ක අපි අපි යන් ඉස්සරහට. ඉතින් හයිස්ට්‍රීට් එක පොඩ්ඩක් ඇවිදිද්දි මම සුදීරයි පොඩි හුරුපුරුදු තැනක් කමුණ පොඩි නෙමෙයි ගොඩක්ම හුරුපුරුදු තැනක්. ඉතින් මේ පිටිපස්සේ තියෙන මේ පබ් එක රෙස්ටුරන්ට් එකේ තමයි මගේ පළවෙනි UK ඇවිල්ලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා කරපු පළවෙනි part time job එක මම පිටිපස්සේ කරේ. ඉතින් පිටිපස්සේ තියෙන රෙස්ටුරන්ට් එක තමයි කරේ. ඉතින් මේක මම කියන්න හිතුවේ මොකද එළියට ගිහලා ලංකාවෙන් එළියට ගිහිල්ලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉඳලා part time කරන කොල්ලෙට තමන්ගේ පළවෙනි job එක අමතක වෙන්නේ නැහැ. ඉතින් මටත් මේ පොට් එක කවදාවත් අමතක වෙන්නේ නැහැ. මෙයාලගේ නම කලින් තිබ්බේ ඕල්ඩ් හවානා කියලා. මෙයාලගේ චේන් එක වෙනස් කරලා දැන් වෙන කට්ටියක් කරන්නේ. හැබැයි ඉතින් කාඩිෆ් වලින් ඇවිදින හැම පාරම වගේ මම පොඩ්ඩක් රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා බලලා යනවා. ඉතින් අර කලින් කිව්වා වගේ ස්ටුඩන්ට් ආපු කොල්ලෙක්ට ඉතින් කරපු පළවෙනි job එක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔයාලා කරපු පළවෙනි job එකත් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. මයි සුදිරයි තා පොඩ්ඩක් ඉස්සරහට අපි කාසල් එකේ එහා පැත්තේම තමයි ඉන්නේ. අපි කාසල් එකේ පැත්තට යමු. ඉතින් මේ කාඩිෆ් කාසල් එක ගාව අපි ඉන්නේ. මේක තමයි කාඩිෆ් සිටි සෙන්ටර් එකේ. බලන් ආද කාසල් එක ගැන විස්තරය කියන්නද? විස්තරේ බලන් ආවේ නෑ. අපි අතුරට ගිහිල්ලා විස්තරේ බලමු. මොකද විස්තරේ අපි සාමාන්‍යයෙන් මේ අපි ඉස්සරහන් එහෙම පොඩ්ඩක් බලන් ඉනවා නේද? ඔය ඉස්සර ඇත්තටම මේ තාක්ෂණයේ සීගිරිය ගැන. දියුණුව නැති කාලේ ට්‍රැවල් ඉත්තව කරාද අපි පොතක් බලලා තමයි සාමාන්‍යයෙන් විස්තර හොයන්නේ ගයිඩ් බුක් එකේ. සීගිරිය ගැන දැන් එහෙම ඉතින් මේ තාක්ෂණ දියුණුව. ඉතින් අපිට මේ අර ඇඟිලි තුඩේ දුර තියෙන නේද? ඉතින් ඒකෙන් ගොඩාක් බොද වෙන්නේ නැහැ මේ විස්තර හොයන්න. ඉතින් කොහොම වුණත් මේ තමයි කාඩිෆ් කාසල් එක. මේක ඇතුළට ඇවිල්ලා vlog එකක් කරන්න කාඩිෆ් වල vlog එකක් කරන්න මම හිතන්නේ මම හිතලා තියෙනවා මේක 2020 වීඩියෝ කියන. නෑ කරලා නෑ. ආව් නෑ නේ නෑ කරලා නෑ. රෙස්ටුරන්ට් එකේ වැඩ කරන කාලේ මම බ්‍රේක් එකක් විනාඩි 5 බ්‍රේක් එකක් හම්බුනාම පොඩ්ඩක් කාසල් එකට ඇවිල්ලා මෙයා මේ රජතුමා හම්බෙලා යනවා. ඉන්නේ ඉන්න ඇතුලේ දැන් දැන් නෑ නේ මේක ඇත්තට මේ රජ කෙනෙක්ගේ කාසල් එකක් නෙමෙයි. මේක මේ ඒ කියන්නේ දැන් තියෙන්නේ බ්‍රිටිෂ් හෙරිටේජ් එකක් විදිහට නෙමෙයි. මේක තියෙන්නේ මේ ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් විදිහට තමයි කාසල් එක තියෙන්නේ. මේ මොකද දත්ත මේ කොහෙන්ද වඩ එන්නේ මේ දත්ත ඇත්ත දත්ත මේ බොරු කියන්නේ නැහැ. මොකද මේ අර ස්ටෝන් ඒජ් ගිය පාර මම ගත්තා මේ බ්‍රිටිෂ් හෙරිටේජ් මෙම්බර්ෂිප් එක. ඒක තාම කැපෙනවා. ඒක මාත් කරන්නේ මම දැන් කාඩිෆ් ට්‍රිප් එක එන්න කලින් මම චෙක් කරලා බලලා මට මේ කාසල් එකේ විසිට් කරන්න පුළුවන්ද කියලා ඒ හෙරිටේජ් කාඩ් එකෙන්. මේක අයිති වෙන්නේ නැහැ නේ මේක ඇති වෙන්නේ නැහැ. මේක ප්‍රයිවට් ප්‍රොපර්ටි එකක් විදිහට යන්නේ. ඉතින් ඒක හින්දා මේක වෙන කතන්දරක්. මේකට අපි ඇතුළට යනවනේ මේක මේ එළිය බලකොටුව තමයි වලට පේන්නේ. ඇතුළේ වෙනම කාසල් එක තියෙනවා. කාසල් එකට එහා පැත්තේ ආදිපාදවරයාගේ ගෙදරක් තියෙනවා. ඉතින් ඒක වෙනම ටිකට් එකක් ගන්න ඕනේ ඔය දෙකටම යන්න වෙනම ටිකට් එකක් ගන්න ඕනේ. මම හිතන විදිහට සාමාන්‍යයෙන් පවුන් 30 40 අතර ටිකට් එකක් යයි. හැබැයි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඉතින් ඔෆර් එකක් ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. හැබැයි වැඩේ කියන්නේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහටදී සාමාන්‍යයෙන් මේ වගේ තැන් වලට විසිට කරන්න හිතන්නේ නැහැ ස්ටුඩන්ට් කාලේදී. එන්නේ ඒ ඔෆර් එක එච්චර ගොඩක් වැදගත් කියලා මම හිතන්නේ. සිද්ධ කාසල් එක තමයි. මේක අපි අතුරට ගිහිල්ලත් බලමු. මේ මකරගේ කතාවත් කියන්න ඕනේ. මොකද මේක ඇතුලේ ඉඳි අපිට තව මකරෙක් හම්බෙනවා. වේල්ස් වල කොඩියේ. මෙයාලගේ ෆ්ලෑග් එකේ මකරෙක් ඉන්නවා. මකර තමයි මෙයාලගේ සයින් එක සිම්බල් එක. ඔයාලා ඇවිල්ලා ඒතර මෙතන ගිහිල්ලා මොනවාද සෝනිය ෂොප් එකකට ගියත් වේල්ස් වල හරියට මකරු බේස් කරලා තමයි දේවල් හදන. අපේ අර සිංහයා අලි සිංහයෝ අපේ ලංකාවේ ඉන්නේ. අපේ මේ අර පෝලන්ඩ් මචං මකරත් ඉන්නේ පෝලන්ඩ් වල අපි වෙන ඒක අපි කියව එක වෙනම සම්බන්ධතාවයන් තියෙන. ඉතින් අපි කාඩිෆ් කාසල් එක මකර දැක්ක සතුටුයි අපිට ඒක අපිට අර අපේ දෙයක් වගේ මතක් කරන්නේ මොකද. ඉතින් අපි යමු කාසල් එකට. අපි අර සිංහලමකුතර ප්‍රාකාරයෙන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. දැන් නැන්ද ඉතිහාසය පාඩම් පටන් ගන්න ඉතිහාසය පාඩම දැන් පටන් ගන්න කොලෙකුත් ගත්තා. මේක ඇත්තටම අවුරුදු 2000ක් විතර පරණ කාසල් එකක්. ඉතින් ඒ වගේම තමයි මේක මේ 2000 ඔව් 2500ක් නෙවෙයි නෙමෙයි 2000ක්. අපි ඒත් 500කින් දිනු අපි 500 ඒකම රටේ දැපේ. රෝමන් නීරයකේ මේක බිල්ඩ් කරලා තියෙන්නේ. මේක ආයේ රෝමන් නීරයකේ ඉඳන් වික්ටෝරියන් නීරයක වෙනකම් මේක
ඇක්ටව කාසල්ලක් විදිර කට්ටිය ඉදලා පාවිච්ච වෙලා තියෙනවා හැබැයි මේ කාසල්ල එක බයි කරලා දින මචන්න 19 වෙනි සියවසේදී 19 වෙනි සියවසේදී කවර සල්ලි අරංමි සල්ලි තියෙන පුද්ගලෙක් අරගෙන මේ කාසල්ලක යාගේ ප්‍රයිවට් ප්‍රොපර්ටියක් විදිහට අරගෙන මේක රීබිල්ඩ් කරලා තියෙනවා පොඩි පොඩි පාර්ට්ස් ඇඩ් කරලා. ඉතින් අද ඔයාලට මේක යවුත් මේ ගොඩක් දේවල් කාසල් එකේ ඇත්තටම බලන්න තියෙනවා. මැප් එක තියෙනවා යතින් යන්න ඕනේ තැන් ටික තියෙනවා. මේ මම මේක පොත බලාගෙන කියන්න. මේ ද හවුස් කියලා තියෙනවා එහා පැත්තේ මම අර කිව්වේ සිටුවරයා හිටපු ගෙදර. ඒක දෙන ක්ලොක් ටවර් එක තියෙනවා ඒක ඇතුලේ. ඊට පස්සේ බැටල්මන් වෝක් එක තියෙනවා අර පිටිපස්සෙන් පේන්නේ ඔයාලට බැටල්මන් වෝක් එක නෝත් ගේට් එක එකත් පිටිපස්සේ තියෙන්නේ. ඊට පස්සේ වෝටයිම් ටනල්ස් තියෙනවා මේක ඇතුලේ. ඉතින් ඒක අර කාසල් එක ඇතුලෙන් ගියාම තමයි පේන්නේ වෝටයිම් ටනල් එක. ඊට පස්සේ අත මියුසියම් එකකුත් තියෙනවා. ඉතින් දේවල් ගොඩක් තියෙනවා බලන්න. මේ මකරගේ ඉස්සර කිව්වනේ ඔය. මකරගේ විස්තරය ඇත්තටම මම දන්නේ නැහැ. නේ කලින් මකරගාවට යන්න පුළුවන්. ඉස්සර ඇත්තටම අපි ආපු කාලේ මේ මකරගේ ළඟට යනපන් දැන් වැටක් ගහලා තියෙනවා මම හිතන්නේ මොකක් හරි නම් මට අරවට මෙතන යන්න. ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකේ මකර කාටද ගහලා මකර දැන් ළඟට යන්න දෙන්නේ නැල්ලු. හරි. ඉතින් මේ ඔයාලා මොනවද දන්නේ මේ කාසල් එක ගැන මේ කාඩිෆ් වල පුරවැසියෝ විදියට? නෑ මම මෙහෙම මචං මම දැන් මේකට මූව් වෙලා ඇච්ච ලොක් කාර්යයක් නෑ මට දැන් ගොඩාක් දැන් ඕකම තමයි හැමෝම කියන්නේ. දැන් අපි යනවා එක එක සිටිස් වලට එයාලා කියන අපි මේ වෙලා වැඩි කාලේ නෑ. කාඩිෆ් වල ඉන්න කෙනෙක් නම් මේ කාසල් එක ගැන මීට වඩා විස්තරයක් දන්නවා නම් අපිට අදයක් හොයාගෙන කරන්න යනවා. පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඇත්තටම එන්න ලස්සන තැනක් කට්ටියත් එක්ක අද ගොඩක් සෙනග ඉන්නවා. මොකද මේ ස්කූල් හාෆ් ටර්ම් එකේ අපි ආවේ. ඉතින් ගොඩක් කට්ටියත් ඉන්නවා ළමයි ගොඩක් ඉන්නවා. ඇත්තටම ලස්සනයි. තා පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න පුළුවන් වටයක් ගහලා රවුමක් ගහලා බලමු. මං හිතන්නේ ඒ වුණාට ඉතින් ස්ටුඩන්ට් කෙනෙක්ට වර්ත් කියලා හැම ලකුවට ටූර් එකක් දාන්න නිකන් ඇවිල්ලා මට ඇවිද්දට අර මං හිතනවා මේකේ ප්‍රයිසස් මම කම්පෙයාර් කරලා බලද්දි මං හිතනවා මේක ටිකක් ප්‍රයිසි කියලා අනිත් කාසල් වලට වඩා මේ කාසල් එකේ ප්‍රයිසස් ටිකක් වැඩි කියලා මගේ පර්සනල් අයිඩියා එක. අන්න ඒලා හේතුව මම මේක හෙව්වේ නැතුව ස්ටුඩන්ට් ඉද්දි. ආ කියන්නේ ගාන වැඩිනේ. ගාන වැඩි. කියන්නේ හෙව්වනම් ඒ විදන් කළ යන්න හිතේද? නෑනේ. එහෙම නෑනේ. ඉතින් අපි පොඩ්ඩක් කාසල් එකට රවුමක් දාමු. තව ගොඩක් මේ කාසල් එකේ තරන්නේ තව සෑහෙන දේවල් තියෙනවා බලන්න අපිට මේ ස්ටේඩියම් එක පැත්තට එහෙම යන්න දෙනවා රග්බි ස්ටේඩියම් එක. මම හිතා දිග vlog එකක් වෙයි මොකද කට්ටිය කරා දිග vlogs දාන්නේ කොහොනේ අපි අනම්මනම් කරන්න කියලා. ඉතින් මේ ට්‍රැවල් විත් සුදීරගේ ආගමනයත් එක්ක ඉතින් මේ වෙන දෙවෙනි vlog එක අපි ආගමනයත් එක්ක වැඩ කරන්න බැරි වුණා. කරන්න වැඩි වුණා. ඒකත් අර අපි කෝපයක් වුණා ගමන් කතා කරමු ඒක කතා වෙනවා. මොකද අද ඕල්රෙඩි කැෆෙන් දාගෙන තියෙන ඇඟට කැෆෙන් මේ චුට්ට සීතලයිත් එක්ක. ඉතින් මේ අපි යමු පුළුවන් තරම් මේකේ බලන්න පුළුවන් තැන් ටිකට ගිහිල්ලා අපි යමු ස්ටේඩියම් එකට. Let's go. Cheers. මේක ඇත්තටම මෙහෙමයි වුණේ. හරි. අපිට ඕන කරේ දැන් මේ සාකච්ඡාව කොෆි එකක් එක්ක ගන්න. අපිට ඒ වගේම ලස්සන තැනකුත් ඕනේ කරා. ඒතර කොෆි එකයි ලස්සන තැන එකපාරට අපිට එක තැනකට ගේන්න පොඩ්ඩක් වෙලා ගියා. මේක මේ වීවර්ස්ලා වෙනුවෙන් කරපු දෙයක් අපි නේද ට්‍රැවල් එක. ඕ ඊට පස්සේ අපිට සිද්ධ වුණා මේ බියකට රිප්ලේස්මන්ට් එක ගන්න. මොකද තැන ලස්සනයි. එතන මෙතන අර හැමදේම ගලපන්න මෙතන මේගොල්ලෝ හොට් ඩ්‍රින්ක්ස් නෑ. ඉතින් අපිට බියර් එකත් එක්ක මේ සාකච්ඡාට යන්න උනා. බියර් එක කියලා කියන මචං මේ කියන්නේ. තාම අපි ඉන්නේ වින්ටර් එකේ. හරිද? වින්ටර් එකේ සහ ස්ප්‍රින්ග් එකේ අර මුල වගේ කාලෙක. ඉතින් පෙබරවාරි අන්තිම අපි මේ වීඩියෝ එක ෂූට් කරන්නේ. ඒක කියන්න ඕනේ මොකද කවදාද හිතන්නේ. කවදාද දන්නේ. ඉතින් අර අපිට කතා කරන්න ඕන උනේ දැන් මේ වීඩියෝ එක කාඩිෆ් ඉඳලා කාඩිෆ් වල තියෙන වෙනස මොකද්ද සහ UK වල තව සිටිස් වල තියෙන වෙනස. ඇයි අපි කාඩිෆ් වලට කැමති? ඇයි අපි කැමති මෙච්චර කාඩිෆ් වලට? අන්න ඒකයි ප්‍රශ්නේ. මොකද මම කාඩිෆ් වලින් තමයි පටන් ගත්තේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. කොච්චර කාලෙ මේ හිටියද? මම අවුරුදු අපි ගිහිල්ලා මේ අපි මේ අතීතෙට ගිහිල්ලා අතීතෙට ගිහිල්ලා අවුරුදු 2ක් කාඩිෆ් හිටියා. ඉතින් අවුරුදු 2කට පස්සේ තමයි මම බර්මින්ගම් වලට මූ වුණේ. ඒ වුණාට අදටත් ඒ කියන්නේ කාඩිෆ් ආවම වෙන වයිබ් එකක් තියෙනවා මචං.
ගම වගේ ගම සහ එකන කාඩි් සිටියගේ තියන මාරම දෙයකින් ගම පොන්ටිනේ ගම පොන්ටි ප්‍රට් එතර කාඩි් කිවට කාඩි්න ත බස්සක යන්නදනවා හැබයි මේ ආඩි් සිටිකටට පස මාරම ලයිව් ඒක ගැන්නේ අපි ලන්ඩන් මැන්චෙස්ට ඉට පස්සේ බර්මිංහම් ලිවපුල් ඔය ඒක හැපනින් තමයි සිටි හැපනින් එක තරකයක් නෑ තර්කයක් නෑ හැබයි තර්ක කරන්න න කාඩිෆල්ට පස මිනිස්සුන්ගේ වෙනම් වයි ඇත්තින්න පොට අපට වීඩියෝ කරදි සෑහන මේ මාරම ෆ්‍රෙන්ඩ්ලිය මිනිස්සුගෙන ම කියන්න මේ බර්මිහම් වෙන මිනිස්සු මාරම මේ නපුරු නරක මිනිස්සු කියලා හැබැයි අර මෙහ මාර වෙල්කමි වයිබ්බැක් අපිට දෑනවා එක සමහරට ආතල්ල ගත්තර පන්න ගත්තර අපි දෙතු දෙම වීඩියකට පැන්නත් එකන මච උඹට හොමුත් දැන්න දැන්බ අපි නම කියන්නතුක ලන්ඩ පැත්තේ දන්නෙන්නේ හයිද දැ මට මචන් අරදැන් නෑඒ මම මචන් අර පොඩි මන්දන්න මේකනියන් කරන්න ඕනි දනියම් පොසිටිප කරන්න දන්න මට මචන් දැන් මෙහැවිල්ලා වැඩ කරත් දියර වෙන මාතල්ල එකක්නේ හරිත මට එතකොට නිකං හෙන චිලින් දැන් අර මංක දැන් රෑ වැඩ කල සැරඩේස්වහෙම යද්දී වැඩ කල්ල යන්නේ ඒත් මචන් පාරි වැස්සා රඹකොත්තගේ මාර ලයිව්න මචන් නිකන් කද කියන්න දිවිලෝක අර පප්පල වැඩදොල යන්න මොකත්පන්ගේ දූපති නම්මත ඒ වගේ මචන් තුලා මාටිතර යද්වේ හරි ඉති එහෙම බැලුහාම මට නිකං මට දැනට ඉතින් මාරම හැපනින් ඉතින් ආතල් හැපනින් කියලා කියන්නේ හැපනින් කියලා කියන්නේ උඹ නයිට් අවුට් යනවත් උඹ මෙහෙම ගිහිල්ලා පබ්බල නෙමෙයි ටයිම් ගන්න අමාරු ඒ වුණාට අර ටයිමුත් නෑ සල්ලිත් නෑ අපිට ඒක පේනවනේ මචං මේ කාරිස් රෙන්ටල්ද වැඩ කරේ ගොඩක් මම සෙන්ට්‍රල් එකට ආවා රෙස්ටොරන්ට් වැඩ කරානේ රෙස්ටොරන්ට් එකේ හයි ස්ට්‍රීට් එකේ මම හිතන හයි ස්ට්‍රීට් එකේ මේ මම දැන් ඔයාගේ අපි අතීතේ හිටියා වැහුවා වගේ ජොබ් හොයන සීන් එකේ මේ අපි කොහොමද ඕල්ඩ් ස්කූල් සීන් එක සහ පොසිටිව් සීන් එකේ තියෙන ට්‍රැවල් එක කොහොමද අපේ මේ වීඩියෝස් බලලා කටියට කවදාවත් ඔයාලා දන්නවා අපි මේ අරක නෑ මේක නෑ කියලා කම්ප්ලේන්ට් කරලා බත් බෙදන්න අම්මා නෑ කියලා බත් බෙදන්න අම්මා නෑ මොකද අයියෝ තේ හදලා දෙන්න තාත්තා නෑ කියලා අයියෝ නෑ වැලලිලා නෑ අයියෝ සීතලයි අනේ මාව ආය අනේ වහිනවා අපි ඕක කියලා නෑ ඇත්තටම අපි කියන්නේ හරි ෂෝක් එන්න වත් එන්න කියලා ඉතින් අර ඒ පොසිටිව් වයිබ් එකෙන්ම කතා කරොත් එහෙම මේ මම හිතන්නේ ජොබ් එකක් හොයාගෙන ඉද්දි මම හයි ස්ට්‍රීට් එකේ C20ක් විතර print කරා මචං C20ක් විතර print කරලා හයි ස්ට්‍රීට් එකේ බෙදාගෙන ආවා රෙස්ටොරන්ට් එකට ඊට පස්සේ ඔහම බෙදපු රෙස්ටොරන්ට් වලින් එක රෙස්ටොරන්ට් එකකින් ඕල්ඩ් හවානා කියලා මට කතා කරලා ඒක තමයි මම පටන් ගත්ත පළවෙනි ජොබ් එක කාඩිෆ් වල ඉතින් ඒක ආතල් රෙස්ටරන්ට් ජොබ් එක ඉතින් අර පොඩි ලල්ල එකක් තියෙනවා හැපනින් ඒක ලයිව් ෆ්ලෝ එකේ මම වැඩ කරේ ෆ්ලෝ එකේ වැඩ කරේ ඉතින් අර ඒකේ අර ජොබ් එකත් කරන්නේ ආසාවෙන්නේ මොකද ගොඩක් වෙලාවට ඔයාලා දන්නවා අර රියල් වර්ල්ඩ් එකට ආවට පස්සේ ජොබ් එකක් කරද්දී කවද්ද සිකුරාදා වෙන්නේ කියලා සමහරලාට අර පැය හතේ අර ස්ටුඩන්ට් එකෙන් අයින් වෙලා ආයේ වර්ක් වීසා එකක් කරේ නැත්නම් ෆුල් ටයිම් වර්ක් කරන්න ගද්දී ගොඩ දෙනෙක් ජොබ් එක එන්ජොයි කරන්න කරන රස්සාව එන්ජොයි කරන්නේ අපි රෙස්ටොරන්ට් එකේ මචං ස්ටුඩන්ට් කාලේ කරද්දී කොහොමද දැන් වීකෙන්ඩ්ස් අපිට වර්ක් ෂිෆ්ට්ස් ගොඩක් කරා අනිත් එක පැය 20යි මචං පැය 40ක් වැඩ කරේ සමහරකට එපා වෙන්න පුළුවන් මොක අට්ට කියලා පැය 20ක් වැඩ කරද්දී මං හිතන්නේ ඒක ඉතින් දවස් සමහරලාට ෂිෆ්ට් එක දවස් 3කින් ඉවරයි දවස් 2කින් ඉවරයි අවුලක් නැහැ අවුලක් නැහැ ඉතින් අර ඒ පොසිටිව් වයිබ් එකෙන් තමයි කාඩිෆ් වල වැඩ කරේ ඊට පස්සේ ආයේ පොන්ඩි වල බැක්ුණා එක පරණ කතාව ඉතින් ඒක ඉතරම කරන්න ඒක තමයි සෙන්ට්‍රල් එක සෙන්ට්‍රල් එක ගැන කතා කරද්දී ඉතින් අර මම දකින්න අර ක්ලීන් සිටි එකක් හරිය පොසිටිව් වයිබ් එකක් තියෙනවා බලන්න දේවල් ගොඩක් තියෙනවා අපි තාම ඉවර කරෙන්නේ නැහැ අපි යන්න තියෙනවා අපි බලමු වීඩියෝ එක තව කොච්චර දුර අපිට කරන්න පුළුවන්ද කියලා ඉතින් අර මේ වගේ ඉඳගෙන පොඩ්ඩක් අර කොෆියක් හරි බියරයක් හරි බොන ගමන් පොඩ්ඩක් යාළුවෙක් එක්ක අර දෙයක් කතා කරන්න අර නිදහසක් තියෙනවා මම හිතනවා මේ මම බර්මින්ගම් වලට ගියාට පස්සේ ඒක මාරද වෙනස් වුණා මචං. ඒ කියන්නේ මම කාඩිෆ් ඉන්න කාලේ වෙලාව යන්නේ නැහැ. වෙලාව මාර ඉමීඩියට් යන්නේ බා. හරිද? යුනියන එකත් එකට හේතුවක් වෙන්නේ නැති වෙන කතන්දරින් ඉඳ නෙමෙයි. වෙලාව යන්නේ නැහැ. වෙලාව ඉමීඩියට්. හැබැයි බර්මින්ගම් දවස් ගොඩක් වෙලා තියෙනවා. දවස් සෑහෙන්න තියෙනවා. ඉතින් බර්මින්ගම් වුණාට පස්සේ ඉතින් දැන් අවුරුදු 3ක් විතර වෙනවා බර්මින්ගම් වලට ගිහිල්ලා. හිතා ගන්න බෑ කාලේ කොච්චර ඉක්මනට ගියාද කියලා මචං. මං කියනවා මචං මට පොසිටිව් වයිබ් එකක් ආවේ කියලා. දැන් ගොඩක් කොල්ලොන්ට පොසිටිව් වයිබ් එකක් තියෙනවා. කම්ප්ලේනින් කරන සෙට් එකේ ඉන්නවා. ඉතින් උඹට කොහොමද පර්සනලි මේක උඹ වැඩ කරන තැන අපි වැඩ කරන තැන මෙන්ෂන් කරන්න ඕනේ නිකන් වැඩ කරන තැන මොන වගේ වයිබ් එකක්ද තියෙන්නේ උඹට කාඩිෆ් වල නෑ ඇත්තටම මගේ නම් මචං එන්වයරන්මන්ට් එකට මම කැමතියි ඇත්තටම මම මචං වීකෙන්ඩ් මම ගොඩක් වැඩ කරන්නේ
ෆයිඩේ සැරටි සන්ඩිදා වැඩ කරන්න සැරටි තයි පොඩක් බිසි ඒත් මචා ඇත්තර කියනට බොරු කියන්න නෑ අපේ ස්ටාෆ් එක නම් මාර් සපෝටිව් ම වැඩ කන්න සැටි වන්දන්නේ හැම රෙස්ටරන්ට කියව කාල්චක ඒක දික මචා ම දන්න හරි කාලචක ඒකන පොඩ අප කමෙන්ට් එකක්දන්න වාල රෙස්ටරන් ෆිල්ඩ එක වැඩ කරන අප පල්ල කමෙන්ට ඇදන්න යුකේවල රෙස්ටරන් කල්චක පබ්බල කොහොමද වාලට දෙන සපෝට සමහරක් කලාවට මචන් වැඩ කීපැත්තිනට මට රෙස්පොන්සිිටිස් කීපැත්තරට වැඩ ඇතුළි හරි ඇතකොට මචා ඒක දැන් ටයිම් එක අනුව දැම්මන් අර වැඩ ඉන්නවා නම් මචන් හෙඩ්ෂෙෆ් අටකි අනිත්තර කරන්නවා කියලා එහෙමෙන් අරබට එකක් තියෙන වන්දන්න මොක දෙගොල හැම්පිලීම කියන්නේ අපි ටීම්බර්ක් එක් කරන්න ඕනේ නැත්තා වෙලායනවා මෙම දන්න මට මෙම දන්න මොකද මගේ රට කරත්තේ උන්ට ගෙදරයන්න අර මමචා මගේ රය කරනවා එත රෝජ එකට ගෙදරයන්න ඒ හින්ද වචන් මුන්ගර වැඩටික වචන් පෙදාගර උන්ගඩි විරහා කරනත් දන්න නුමුත් මම කියන්නේ ඉන්න සෙට්ේ සපෝටව් ඒකන් දැ මම හිතන ශේෆ්කි වැඩි වදන ම රෙස්ටල් කල්චි වැඩ කල නෑම කලින් ශේෆ්කි වැඩි ශේෆ්කි වැඩි රක් කරනවා හෙම සින්නන්නේ මගේට සපෝට් ඇදදිල දවක් කොන්න උදව කරලා අර වැඩේ ෆාස් මචම් මූවෙනතා ඒගොලන්ට ඕනේ ඉති මම පර්සනලි දැන් ඕක වැඩියම කියන්න ත් මේ පොසිටව වැඩේ පොසිරි මචන් වැඩේ ඒද අපිත් කියන ගොඩක් කලාට තියර ස්ටඩන්් විදිරාවත් මොන විදිරාවත් ඔයාලා මොන රටකනේ ලංකාව හිටියත් මොන ලෝක කොහේ රටක හිටිය ති අර අන්ඩන සිීන්න ඇතර මටන සෙටන කියෙන කට්ටක් තියන හැම දේකම කට්ටත්තර හැම මම කියාරගත මච ඔබ හිට ඇවිල වැඩට යන්න ඕද අපි හට වැඩ ස්කිල් විස ගැවත් හෙට වැඩ කරන්න ඕන අයල්ලාර හමල සිට වැඩ හෙට වැඩට යන්න ඉති අර හෙට වැඩට යන එක නතර වෙන්න අර අරිදයගෙන උදේම අවදී යායුතුව තිබේ කියලා ඉති ඉවර වෙන්න ඉවර වෙන්න ඇති බව දැනගෙන දැන් අපි මන්දන මේ අපි සෝෂල් මීඩිය එක තිනද කියලා එකන අපි පොඩ්ඩක් රොමෑන්ටිසයිස් කරනවා හරි අපි ගොඩ්ඩක් කර වැඩියෙන් කතා කරනවාන නිකං රට ඇවිල්ලා කෙනෙක් වැඩටික් කරගන්න එක තරුණ කෙනෙක් මේ වැඩි කරන වචනයට ගීමක් ගහනගෙන මට අතවති වචනය ම තුර කියල එත මම කියන්න මචන් අපි කොල්ලෙක්ද අපේ වාසිකොල් ලංකාව හිටියත් අමාරු ඒකම තමයි කියෙන මම කිය හරි කන්ඩිෂන් වෙනස් උදාන ෆට් එක මචන් ඒකම තමයි අයරද ඒකර වය අපි අර පොඩ්ඩක් ආපු හින්දා ගොඩාක් කටට ලෙව තීර හරිද මම කාට බයිනන හරිද පර්සනල් ගන්නවා පර්සනල් ගන්නවා ටවල් එතකොට මේ අරාර එහෙම එකක් තීරවා මචන් මම කියන්නේ ඒෆර්ට් එක ඒකැන්නේ නිකන් නැනල බැලුත්තේ එකමයි කන්ඩිෂන් වෙනස් මට කියන්න තියෙන්නේ සාහිතින් කාඩිස් කියන් ලස්සන සිට අපි කාඩි කියන හිටිය සොරි අපි කාඩි පෙලටම කාඩිස් කියන් ලස්සන සිට යුකේවල ලයිව් මචන් ගොඩක් අනිවාර්ය අද මචන් දැම්ම අඟහරුවත් දවසක් දවල් එකයි වෙලාව මචන් මිනිස් යනවා අයරවේ ඒකද මර කිවත්තයි කවුන්සිල්ලකින් දාලත් දන්නේ අනිත්‍ය තමයි ගැන දැන් කාඩිෆ්වල අපි වැඩ ගොඩක් පටන් ගන්නවා එක කියන්න ඕනේ අපේ පණවිඩේ කියන්න ඕනේ කාඩි ෆය ආක්‍රමණය කරන ආඩි බේස්න හදන් කාඩි බේස හද අනිවාරම අපි ගොඩක් විඩියස් බලන කට්ටි කාඩි බේස්සලා ඉන්න ඉතින් අපි කාඩිෆලට එනවා විඩිස් ගොඩක් කාඩිෆල කරනවා අනිවාරෙන් ප්‍රලිත සබස්්‍රප් කල තියන්න අපි තම තැන් දෙක තුනකට යන්න ්‍රය ගත්දානවා අපි මේක ඉවර කරලා ඉවර කල යන්න ලොයි ඉවර කරලා යන්න පුළුවන්ගුණොත් යවු යම්
හරි ඉතින් අපි මේ වීඩියෝක එන්ඩ එකටත් තාව මොකද මේ කලින් අපි මම කියද්දි මේ කාඩි ස්පෙෂල් ලයි කියලා ඒ එක කාරණයක් අපි කිවා මේ රග්බි කල්ච ගෙන කතා කරදි සික්නේෂන් හෙම මේ දවස්වල යනවා නේද? දසල යනවා ප්‍රධාන මච සොක්කම ගහන්න පිටිපසෙන් දින ප්‍රින්සිපල්ට ස්ටඩියම් එක ඉතින් මේ මාතක හොයාගත්තන දැක්කා ඇතර රච්ච දවස මේ සැටඩේ මේ සැරඩේ මච්ච අපි රග්බි හම කොල්ල ඒක වෙන කතාවක් කර ඉරිද වැච්චත්තු මං හිතන්නේ ෆ්‍රාන්ස් තේල් සිබ්බ අර සෙට් එක වේස French ගොඩක් set, ෆුට්බෝල French set ලත්තනා එක මේ රග්බි සීන්න ගොඩක් මත සාමට වේසල තව කෙනෙක් කිව්ව මේ මෙහමචා ස්පෝර්ට්ස් කල්චක තිනට මුන්ගේ පොඩ්ඩක් කැන යුකේත් හරි ස්පෝර්ට්ස් මචන් ටෙක්නෝජි ඩිලපන් පත්තර මුන්ගේ මාරදිර දියාලු මෙහි ස්ටඩිය එකයි ඔක්කෝරික වේසල දියාලු රක්බී මගන ෆුඩ්බෝඩලා ෆේමස්ට රක්බී තියෙන ආදල්ල එක වෙලා ගන්න අප යනවාරෙන් මේ රබි මච්චක් බලන්න බ්ලොග්යක් කරන්න අපි මේකින් පොරොන්දු වෙනවා අපි ගොඩ පොරොන්දු වන්නන් දෙන්න හොරොන්දු වරාර මචා පොරොන්දු දෙනවා දැන් ගොඩක් දුන්නන අපි වෙල්ස්කේක යුද්ගත එනකම මේ වංහන් දැන් අර මේ බර්විං හම්ව ඩෝනට් කියනවගේ දැම වේල්ස් වලම වේල්ස්කේ කන්න මොන දේක වේල් Tradition එකක් වගේ. ඩිෂන්න අනිවාරෙන් ගෙදරකට යද්දි වේල්සල අපි ගෙදරකට යද්දි කෙනෙක්ව හම්බෙන්න වේල්ස් කේක් කැල්ලක් අරයන්න අරයන එහෙන් දින අරංගි නැත්තන් එහෙන් අනිවාරෙන් දෙන්න ඕනේ නැත්ත සාමාන්‍යෙන් එක ඔගොල disrespectful ඔගොල කොහැරිගොත් ඒ අනිවාරෙන් අනිවාරය සිට කරන්නේ සිද කරන්න වේල්ස් අවුත් අනිවාර වේල්ස් කේක් කැල්ලක් කන්න වේල්ස් අවුත් වේල්සාවොත් වෙල්ස් කේක් කැල්ලක් කන්නතු යන්න එපා ඉතින් එකින්ද මම වේල්සාාව හිද බමින් හමිද මට අනිවාරෙන් කන්න මචන්න ඔයාගේ ගේක අපි කාලා තියම් පොඩපට නොනත් පෝලන්ඩල පුදුම රහත් මේ අත රහයි මේ ඒක ජාතිය වනේද හරම පිරිසක් මේ ඒක ජාතිය මේක මේක ට්‍රඩිෂනල් වෙල් උගේ මේ අරමවා තින මගේ කරෑන මගේ ස්පේෂල් එඩිෂන් මේක මේ ට්‍රඩිෂනල් එක මේක එක ෆ්ලේවස් තියෙනවා සිනමන් නම් ඇන් අපල් ඉඩවසේ මොකත් ෆ්ලේව ඇත්තේ ම මතකරෑ මේ වට දෙක මේ බඩල ගන්න ප්‍රබයි වෙන මුකුත් ෆලේසට වඩා ට්‍රඩිෂනල් වේල්ස් එක අනිවාරෙන් ට්‍රයි කල බලන්න වේල්ස්වලට හවත් බට මේ කෑහනය මොකක්ද මොන වගේ රහද තියෙන මේ සමාන කරන්න රහ කියනව වෙන්න අම්මට මෙහෙමයි කර තියන්න එක මට මේ මතක් කරේ මොකද කියන්න දැ වීඩියෝ එන්ඩ එක හින්ද අප ඩෑම් හරි මොක්හරි බොග්ගම් ජන් අර ස්ටරප් පොහොස් කාලිවර කරන්න ව්‍යාන බ්ලොග් එක ව්‍යාන බ්ලොග අරහිගත් ස්ටරප් පොහොස් කාලිවර කරනවා අම මේකම මොකක්ම මම රහ මොකක් හරිගත් තියෙනවා රුරල් වගේ රහක් කරනේ කොහින් හරි මට නොමච මමට කියන්න තේරෙන්නේ කවර දන්න පල්ල කමෙන්ට් දන්න අපි දැකෙක් කවරු දනකන තියන්න නිගර සල කට අපි බල වෙල්ස් කියන අපි කිවන මහර න අනිවර කමෙන්ට් දන්න අපි දන්න ති දේවල් ගොඩක් තියෙන අපි දන්න දෙව ගොඩක් තිය අනිවාරෙන් තියනවා අපි ස්ටඩීම වඩ පඩි රවමක් කෙනකම විඩිය ඉවර කරනවා ඉතින් රවලිත්තා වාය කාඩිෆලට බැහලයින්නේ කාඩි ආක්‍රමණය කරන්න ඇවිල්ල තියෙන්නේ මල් ලොකුවට කියන්නේ පොරොන්දු දෙනවා හාමන්නෙන් කොල්ලට පොරොන්දු දෙනවාන ඉති අපි කාඩි ෆීඩියක මෙතනින් ඉවර කරනවා මට පත් කරන මේක මේ සෑන කාලකිදම් කරන්න හිටපු වීඩිය එක හිත හිටපු වීඩිය එක කරන්න බැරිවෙච්ච වීඩිය එකක් එති ඉක්මටම මේ සුදිර එඩිට් කළ දාන්න මේ ළමයින්ට බලන්න ඔයා ගැති තමයි මෙත මගේ වැඩේ වැඩකොටස ඉවර හරිද වීඩිය එක නැතාම් ඉවරණ මොකද කියන්න එන ඔයා එක පුෂ් කල්ල කරගන්න හරි එහෙනම් අපි සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න අනිවාර්යයෙන්ම travel with Theo මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙමත් එනවා සුධිරයි මයි දෙන්නම දැන් මෙච්චර කාලයක් අවුරුදු ගානක් මම තනියම වැඩ කරේ ඉතින් සුධිර කරා සුධිර කැමරාව පිටිපස්සේ සහ මේ කම්පියුටර් පිටිපස්සේ කම්පියුටර් ඉස්සරහනේ කම්පියුටර් පිටිපස්සේ වැඩ කරේ ඉස්සරහින් පිටිපස්සින් නෙමෙයි වැඩ කරේ කම්පියුටර් ඉස්සරහින් ඉතින් සුධිරත් ඉන්නවා දැන් channel එකේ අපි එන see you කියමුනේ see you see you